Hi. So this is Tiger Park Phuket. අපි ටයිගර් පාක් එකට ආවෙත් අපි සිටි ටුවර් එක ගියපු දවසේම තමයි. අපිට ප්‍රයිවට් ට්‍රාන්ස්ෆර් එකක් අරේන්ජ් කරලා තිබ්බ නිසා අපේ සිටි ටුවර් ප්ලෑන් එකේ තිබ්බ සමහර තැන් වලට යන්නේ නැතුව අපි කිව්වා අපි ටයිගර් පාක් එකට ඩ්‍රොප් කරන්න කියලා. අපි මෙතනට ආවේ ටයිගර්ස්ලත් එක්ක ෆොටෝස් ගන්න. මෙතන ටයිගර්ස්ලත් එක්ක ෆොටෝස් ගන්න පුළුවන්. හැබැයි අතුලට ආවහම අපිට චුට්ටක් බය හිතුණා. ඊට පස්සේ අපි ඩිසයිඩ් කරා ෆොටෝස් ගන්න වෙනුවට පොඩි සෆාරි එකක් යනවා කියලා. සෆාරි එකට යද්දී බෑග්ස් මුකුත් ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. ඔක්කොම බෑග්ස් දාලා ලොක් කරලා තමයි යන්න ඕනේ. එතකොට මේ සෆාරි එක අපිව ගෙනියන්නේ නිකන් චූටි සෆාරි ට්‍රක් එකක් වගේ එකක. ඒකේ ඔක්කොම ග්ලාස් වින්ඩෝස් ඩෝර්ස් තියෙන්නේ. අපිව ඊට පස්සේ යාලා මේක ඇතුළට දාලා ලොක් කරා. ඊට පස්සේ මේ සෆාරි පාක් එකේ එක ඒරියාස් වලට වෙන් කරලා තියෙනවා. අලුතින් ඉපදුණු ටයිගර්ස්ලා වෙනම, එතකොට ෆීමේල් ටයිගර්ස්ලා වෙනම, මේල් ටයිගර්ස්ලා වෙනම, මේ වගේ එක ඒරියාස් වලට වෙන් කරලා තිබ්බයි. හැම ඒරියා එකකටම අපිව මේ ට්‍රක් එකේ එකගෙන ගියා. එතන සමහර ටයිගර්ස්ලා පාරේ නිදාගෙන ඉන්නවා, සමහර අය පාරේ ඇවිත් ඉන්නවා. පොන්ඩ්ස් වගේ හදලා තියෙනවා. ඒ පොන්ඩ්ස් වල ඉන්නවා. එහෙම තැන් වල නිදල්ලේ ටයිගර්ස්ලා ඉන්නවා. Oke dari Lisa Katai. Katai. Silakan makan mana ada tuh. Kafun, how are you? Ini siapa sebenarnya? Smart, Asuri, Mabu. අපි ටයිගර්ස්ලා ටික බලලා එළියට එද්දී අයිස්ක්‍රීම් ස්පොට් එකක් තියෙනවා. එතනින් අයිස්ක්‍රීම්ස් ගත්තා. සඳුනි තායි ඇවිල්ලා හොය හිටිය ඩූරියන් අයිස්ක්‍රීම් කමයිලාට ඒකත් හම්බුණා. තතු කොකනට් අයිස්ක්‍රීම් එකක් try කරා. මම try කරපු එක මොකක්ද කියලා මට මතකත් නෑ දැන්. Anyway, thanks for watching.